Hello ළමයි, welcome back to my YouTube channel. ඔන්න ඉතින් අද මාත් එක්ක යමු රාජ්‍ය නර්තන තරග බලන්න. ඔන්න ඉතින් උදේම මම අපේ තාත්තත් එක්ක අපේ මිස්ලා ගෙදරට ගියා. කලායතන ළමයි ඔක්කොමත් එක්ක අපි උදේම අපේ ගමන පිටත් උනේ ගිහින් අපිට ඇඳ ගන්න, මේකප් කරන්න වගේ වැඩ ගොඩක් තියෙන නිසා. අපි යද්දිත් අපිට ටිකක් වෙලා ගිහින් තිබුණ නිසා අපි බස් එකේම කොන්න පීර ගන්න, මේකප් කරන වැඩ පටන් ගත්තා. ඔන්න ඉතින් අපි තරඟ තියෙන තැනට ආවා. මේ පාර තරඟ තියෙන්නේ මෙන්න මෙතන. මේ තමයි නාරහේන්පිට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය. ගිය ගමන් අපිට කරන්න තිබුණේ ළමයිව තරඟ වලට ලියාපදිංචි කරන එක. ඔන්න ඉතින් අපේ මිස් ඒ වැඩ ටික කරන ගමන් තමයි ඉන්නේ. ඊට පස්සේ අපි ගියා තරඟ තියෙන තැන බලන්න. මෙන්න මෙතන තමයි මෙදා පාරේ අපේ ළමයිට නටන්න තියෙන්නේ. අපි ඉතින් තරඟට යන්න කලින් පොඩි රියර්සල් එකකුත් කරලා බැලුවා. ඊට පස්සේ තිබුණේ අපේ ළමයිව මේකප් කරන්න. ඉතින් ළමයි 24 දෙනෙකුටම මමයි මගේ යාළුවයි තමයි මේකප් කරේ. ඉතින් අපේ ළමයි ඔක්කොම ලෑස්ති වෙලා ඉවරයි. දැන් අපි මේ කට්ටියම යන්නේ තරඟ තියෙන තැනට. අපේ කලායතන ළමයි ඉදිරිපත් උනේ සබරගමු සමන්ත් විමල් අසන කියන තරඟ ශීර්ෂය යටතේ. අපි එතනට යනකොට අනිත් ටීම් එකක්වත් ඇවිල්ලා තිබුණේ නැති නිසා අපේ කණ්ඩායමට තමයි සිද්ධ උනේ එකටම තරඟට ඉදිරිපත් වෙන්න. ඒ නටන්න යන කලින් අපේ මිස් අපේ ළමයිව දිරි ගන්නවන්න, අපේ ළමයිගේ බය නැති කරන්න එයාලට උපදෙස් ටිකක් දුන්නා. ඔන්න ඉතින් කට්ටිය සිලම්බු එහෙම දාගෙන නටන්න යන්න තමයි මේ ලෑස්තිය. අපි ඉදිරිපත් වෙච්ච තරඟ ශීර්ෂයේ තරඟ පැවැත්ුනේ ස්ටේජ් එකක නෙවෙයි නිසා අපිට මේ පන්ති කාමරය ඇතුළට යන්න බැරිව ගියා ළමයිගේ නැටුම බලන්න. එහෙමයි කියලා අපි නිකන් හිටියේ නැහැ. අපි දොරෙන් එළියේ ඉඳලා අපේ ළමයිගේ දක්ෂතා බැලුවා. ඉතින් අපේ ළමයි ඔක්කොම ලස්සනට ඒගොල්ලන්ගේ වැඩේ කරා. ඔන්න ඉතින් මේ විදිහට තමයි අපේ ළමයි ලස්සනට ඒගොල්ලන්ගේ අයිටම් එක ඉදිරිපත් කරේ. ඔන්න ඉතින් පේනවනේ නටලා යොරුනට පස්සේ අපේ ළමයි මහන්සියට ඉඳගෙන ඉන්න හැටි. මේ ඉන්නේ අපේ තරඟට ගිය අපේ ටීම් එකේ ළමයි ටික. ඊට පස්සේ ඉතින් තියෙන්නේ අපේ ළමයිගේ ප්‍රථම ප්‍රියතම රාජකාරිය. මොකද්ද ඉතින් ෆොටෝ ගහන එක. ඒ ළමයි ටික චේන්ජ් කරගන්නකම් අපි ගියා තිබුණ අනිත් තරඟ බලන්න. අපි එතනදී විවිධ නර්තන සම්ප්‍රදායන් වල නර්තනයන් රස වින්දා. මේ තියෙන්නේ පොඩි ළමයින්ට පැවැත්වුණු නිර්මාණාත්මක නර්තනයක්. ඊට පස්සේ අපි දැක්කා පිරිමි ඒකල කතක් නර්තනයක්. උඩරට මිශ්‍ර පන්තේරු නර්තනයක්. ඔන්න මේ අයිටම් එකේ මගේ යාළුවෝ ගොඩකුත් නටන නිසා අපි ආසාවෙන් මේක බලාගෙන හිටියා. ඒ ඔක්කොම ඉවර වෙලා අපි දැන් යන්න තමයි මේ ලෑස්ති වෙලා ඉන්නේ. ඔන්න ඉතින් අපි මේ කට්ටියම යන්නේ අපේ බස් එක හොයාගෙන. කට්ටියම බස් එකට නැංගට පස්සේ අපි දැන් දවල්ට කන්න මේ විහාර මහදේවි පාක් එකට යන ගම. ඔන්න ඉතින් දැන් අපි ඇවිල්ලා ඉන්නේ විහාර මහදේවි පාක් එකට. අපි මෙතනින් තමයි දවල්ට කෑම කන්න යන්නේ. කට්ටියම කාලෙකින් එකතු වෙලා කෙහෙල් කොලේ රසම රස බත් එකක් කනකොට වෙන මොන කතාද ඉතින්. අතුරුපසට අයිස්ක්‍රීම් එකක් ගන්නත් අපි අමතක කළේ නෑ. දැන් ඉතින් මේ ආයේ යන්නේ ගෝල් ෆේස් එකට. ඔන්න අපි ගෝල් ෆේස් එකට ආවා. මේ ටිකේම මහා අයියෙන් මැස්ස උනාට අපි යන දවසේ නම් පුදුම අවුවක් තිබුණේ. එතනට ගිහිල්ලා TikTok එකක් කරන්න අපි අමතක කරේ නෑ. ඉතින් දිල්හාරි කියන මගේ TikTok page එකට ගිහිල්ලා ඒකත් follow කරලා තියාගන්න ළමයි. මේ අවුවේ රස්නේ අඩු වෙන්න හිතාගෙන අපි ගත්ත පැහැදිලිවම තිබහට ස්ප්‍රයිට් එකක්. දැන් ගොඩක් හවස් වෙලා නිසා මම ගෙදර එන්න පිටත් වුණා. ඉතින් සුපුරුදු පරිදි මම බස් එකේ මේ ගෙදර යන ගම. එහෙනම් අදට ගිහින් එන්නම්. ආයි vlog එකකින් හම්බෙමු. bye bye.